වෙලා ඊළඟ පරම්පරාව ඒවා වෙන ලෙවල් එකට ගෙනිල්ලා තියෙනවා එහෙම ඒවා තියෙන ඕන තරම්. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. ඒවා කැමති ඒකට වගේ තමයි මට හිතෙන්නේ. ඉතින් හරි හදාරීමක් කරලා හදාරීමක් කියන්නේ ඉගෙනගෙනම නෙවෙයි කියන්නේ එදාලා දේවල් ගැන අදාළ වාගේ බිස්නස් එක ගැන හොයලා බලලා වැඩේ කරන්න ඉතින්. මම ෆස්ට් ට්‍රයි එක්සෑම් 23 කරේ මම සෙකන්ඩ් ට්‍රයි කරන්න හිටියේ 24 මගේ දකුණු අත ස්නායුවක් බ්ලොක් වෙලා එක්සෑම් එක සතියක් තියෙද්දි වගේ මට අතපන නැති වෙලා ගියා. අත ඔපරේෂන් කරා 24 ස්කිප් කරන්න උනා. එක්සෑම් කරනවා මේ ගමන මට හැම දෙය මගේ ජීවිතේ නැති වෙලා වගේ දැනෙන්නේ. මම ડિප්‍රෙෂන් එකට බේත් බොනවා. මම ඕනට වඩා දෙයක් ගැන උනත් හිතනවා. මට දැන් වැඩක් කරගන්න ගත්තම හැම වෙලාවකම එක්සෑම් ලඟ වෙලා මට උන දේ මතක් වෙනවා. මට කට්ටිය එක එක ඒවා හද්දේ වාතා ප්ලීස් මට උත්තරයක් දෙන්න. ගොඩක් පින් ගොඩ මෙහෙමයි. ආයි බය කරන්න. හරිද? දැන් ඔයාලා විභාග ලියා ගන්න බැරි වුණානේ. දැන් සමහරව ඉන්නවා දැන් අපේ ළමයෙක් ඉන්නවා මට මතක නෑ එයාගේ නම 2018 වගේ විභාග ලියපු ළමයෙක් ගම්පහ පන්ති ආවේ රෝයල් එකේ කොල්ලෙක් මේ බයෝ කරේ. එයාට පේපර් එක වෙලාවේ එයාට මුණ හැදෙනවා හරි පපොල හැදෙනවා හරි මොකක් හරි එහෙම මොකක් හරි ලොකු කේස් එකක් වෙනවා වෙලා මේ නමුත් එයා ඒ තුනක් එක්ක පාසලා මෙඩිසින් යනවා. නමුත් එයාට උඩ රෑන්ක් එකක් බලාපොරොත්තු හිටපු කෙනෙක් එයාට එතෙන්ට යන්න බැරි වෙනවා. ඒක මේ රිසල්ට් එක නිසා ඊළඟට ඔය 2017 විතර ඉන්නවා ආනන්ද කොල්ලෙක් ඉන්න මැත්ස් කරපු. ඒත් ලොකු රෑන්ක් එකක් ගනී කියලා හිටපු කෙනෙක් අන්තිමට කොළඹ දිස්ත්‍රික් රෑන්ක් 15 වගේ කාලෙන් තමයි නතර වුනේ. තව කොල්ලෙක් ඉන්නවා මේ ඩීස් එකේ ෆස්ට් ට්‍රයි එකේ තියෙන ඒකයි B එකයි C එකයි හරි මොකක් හරි රිසල්ට් එකක්. සෙකන්ඩ් ට්‍රයි එකේ කෙමිස්ට්‍රි පේපර් එක ලියලා ඉන්නකොට අසනීප වෙලා දැන් වටෙනවා. පේපර් එක ඉවර කරන්න බැරි වෙනවා. ඊට පස්සේ ඩයග්නෝස් කරාම කැන්සර් එකක්. ඊට පස්සේ කැන්සර් එක ට්‍රීට්මන්ට් කරනවා. ගල් ඉවරලා අවුරුදු 2ක් විතර ට්‍රීට්මන්ට් කරනවා. දැන් කලින් ලියපු පේපර් දෙකට කෙමිස්ට්‍රි පේපර් එක ලියලා නෑ. එතකොට ඊට කලින් රිසල්ට් එකෙන් එයා පස්සේ කැම්පස් යනවා. දැන් නිට්ටාවට හොඳයි. දැන් ලංකාවෙත් නේ මොනසෙයින් මේ ඉතර කෙමිස්ට්‍රි පේපර් එක ලිව්වා නම් ඒකක් ඇවිල්ලා යාට එන්ජිනියරින් යන්න තිබ්බා. නමුත් ලියන්න උන්නේ නෑනේ. කලින් සයිජ් එකේ රිසල්ට් එකෙන් එයා ෆිසිකල් සයන්ස් යනවා ජපුරේද කොහෙද මේ එයාට අර එයාගේ රෝගී තත්ත්ව නිසා අවුරුදු 2ක් වගේ කාලයක එයාට එහෙම ලීව් එකක් හම්බ වෙනවා. ඒක ලෙඩ ඉවර වෙලා එන්න. ඉතින් එහෙම දේවල් වෙනවා. ඉතින් මේ කරන දෙයක් නෑ. ඉතින් ඒවත් එක්ක ජීවත් වෙන එක තමයි මේ වැඩේ. මෙහෙම මිනිස්සු එක එකවා කියනකොට ඔයා ඉස්සෙල්ලාම කවුරු හරි කෙනෙක් දෙයක් කිව්වම කල්පනා කරලා බලන්න ඒ කියන එක කියන්නේ ආව රිද්දන්නද? ආව රිද්දන්න නම් කියන්නේ ඒක අමතක කරලා දාන්න. ගදාල් නැහැ. නැත්නම් වාට මොකක් හරි දෙයක් නිවැරදි කරගන්න වගේ එක නම් වාට මොන හරි කියන්නේ ඒක වා නිවැරදි කරගන්න බලන්න. වාට හිතන්න දෙයක් නම් කියන්නේ ඒක හිතන්න. නැත්නම් එකම උමනාව ආව රිදවීම පමණක් නම් ඒවා ගැන හිතන්න එපා. ඒව අතහැරලා දාන්න.